යදුමෙන් හිස්තැන් පුරවමු. හැම දවසකම හැම විනාඩියකම මේ ලෝකයට අලුතෙන් ජීවිත දහස් ගණනක් උපදිනවා. අපිට දවස ගානේ අපි වගේම ජීවිත ගත කරන මිනිසුන් කී දෙනෙක් නම් මුණ ගැහෙනවද? නමුත් අපේ ජීවිත සමහර වෙලාවට අපිට දැනෙනවා ලොකු හිස් බව. හැම දෙනාම අපි වටේ හිටියා. හැම දෙයක්ම තිබුණා. යාළුවෝ, දෙමව්පියන්, සහෝදර සහෝදරියන් කී දෙනෙක් අපි ළඟින් ඉන්න බව දැනුණා. සෝෂල් මීඩියා වල අපේ පෝස්ට් වලට කොයිතරම් ලයික්ස් ප්‍රමාණයක් ලැබුණා. හිතේ කොනක තනිකමක් අඩුවක් දැනෙන මොහොතවල් ඕනම කෙනෙකුට එන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන්නේ ඒ හිස්තැන් සේරම ලෞකික දේවල් වලින් පුරවන්න. ඒත් අපිට අමතක වෙනවා මේ ලෞකික දේ ඇතුලේ අපිට තිබෙන සතුට මොහොතකින් නැති වෙලා යනවා කියන කාරණාව. ඇයි අපිට යදුම වැදගත් වන්නේ? හදවතේ විවේකයේ තුල යදුම කියන්නේ නිකම් වචන ටිකක් කියවන එක නෙමෙයි. එය ඔබේ හදවතේ තියෙන බලාපොරොත්තු, ජයග්‍රහණ, සතුට, වේදනාව සහ ජීවිත අරගලයන් දෙවිඳුන් ඉදිරියේ නිහඬව තැබීම. යාඥාව තුළ මගේ අනන්‍යතාවය. ලෝකයේ ඔබව මොන විදිහට දකින්නට උත්සාහ කළත් යදුම තුළදී ඔබ කවුද කියලා ඔබටම අවබෝධ වෙනවා. ඔබ ආදරය ලබන, ආදරය කරන, ආදරයේ ජීවත් වන කෙනෙක් බවට ඔබට වැටහෙන්නට පටන් ගන්නේ යදුම තුළ දෙවිඳුන්ට ඉඩ දීමෙන්. අභ්‍යන්තර ශක්තිය. ජීවිතේ එන සැලවීම් ඉස්සරහා සැලෙන්නේ නැතුව ඉන්නට අවශ්‍ය කරන ශක්තිය යදුමින් ඔබව ශක්තිමත් කරන බව ඔබටම වැටහෙවි. ඉඩ දෙන්න ඔබේ නිර්මාණකරුවාට ඔබ තුලින් සැබෑ නිර්මාණයක් මතු කරවන්නට. ඔබ කොතරම් කාර්යබහුල වුණත් එක මොහොතක් ඉඩ දෙන්න. ඔබේ හදවතේ තිබෙන ඒ හිස්තැන ලෝකයේ ශබ්ද වලින් පුරවනවා වෙනුවට යදුම තුල නිහඬව පුරවන්නට. යාඥාව යනු දෙවියන් වහන්සේ සමග කරන සුවද සංවාදයක්. එය ඔබගේ ආත්මයේ හුස්ම ගැනීම. අපේ සියලු හිස්තැන් පුරවන්නට පුළුවන් යදුමට පමණයි. ඉඩ දෙන්න, නිහඬ වෙන්න. ඔබේ හදවත දෙවිඳුන්ට විවෘත කරන්න. යදුමෙන් ඔබේ හදවතේ හිස්තැන පුරවන්න. සෑම විට